ආයිබං ක්ලිප් ගන්න සිදුවන සයන්ස් ක්ලබ් YouTube නාලිකාවට අද වීඩියෝෙන් කතා කරන්න ආවේ විද්‍යුත් රසායනික කෝෂ ගැන. පුතේ අපි දන්නවා විද්‍යුත් රසායනික කෝෂක සිද්ධ වෙන්නේ මොකක්ද? රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. හරිද? ඉතින් වැඩි කතාවක් යමු පුතේ මේකට. මේ තියෙන මම ඒක පැහැදිලි කරන ගත්තට උම පුතේ මේකෙන් පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩ දෙකක්. හරිද? ඉලෙක්ට්‍රෝඩ දෙකක්. ඒ වගේම ඉලෙක්ට්‍රෝඩ දෙක බස්සන්න අපි පාවිච්චි කරන පුතේ විද්‍යුත් විච්ඡේදය. විද්‍යුත් විච්ඡේදය. එතකොට මෙන්න මේකදී සිංක් ඉලෙක්ට්‍රෝඩය සහ කොපර් ඉලෙක්ට්‍රෝඩය පාවිච්චි කරනවා විද්‍යුත් විච්ඡේදය විදිහට පුතේ සල්ෆියුරික් අය පාවිච්චි කරනවා ජලීය සල්ෆියුරික් පාවිච්චි කරනවා හරිද එතකොට මෙතනදී ගැලනෝමීටරයක් සම්බන්ධ කරලා තියෙනවා පුතේ වෙන්නේ මෙහෙමයි අපි දන්නවා ශක්තියතා ශ්‍රේණිය කියලා එකක් තියෙනවා ශක්තියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කට්ටිය කැමති පුතේ මොනවා හදන්නද ධන අයන හදන්න කැමති ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදන්න කැමති ඉතින් මෙන්න මේ සිංක් සහ කොපර්ගෙන් පුතේ ශක්තියතා ශ්‍රේණියේ ඉහළින්ම ඉන්නේ සිංක් එහෙනම් සිංක් පුතේ මෙතන නිකන් ඉන්නේ නෑ එයා සිංක් එයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන දෙකයි නහදනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා හරිද right ඔන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා සිංක් ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා. හරිද? සිංක් ධන දෙක ගන්න මෙන්න මේ විද්‍යුත් විච්ඡේදයට එකතු වෙනවා. හරිද? right. එතකොට පුතේ ඉලෙක්ට්‍රෝන ටික මොකක්ද උනේ? අපි දන්නවා පුතේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ජල බීති කට්ටිය. එයා ජලයට කැමති නෑ. එතකොට ඒක නිසා මෙයා පුතේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩේ උඩට ගිහිල්ලා තැම්පත් වෙලා ඉන්නවා. මෙන්න මෙහි තැම්පත් වෙලා ඉන්නවා මේ ඉන්න මේ ඉලෙක්ට්‍රෝන ටික හොරගෙඩිය වගේ ඉලෙක්ට්‍රෝන ටික හොරගෙඩිය වගේ මෙතන තැම්පත් වෙලා ඉන්නවා. ඒ ඇස්සේ පුතේ මෙන්න මේ සල්ෆියුරික් තනක සල්ෆියුරික් පුතේ ජලීය සල්ෆියුරික් විඝටනය වෙනවා පුතේ 2H+ සහ SO4- විදියට. හරිද? එයා එහෙම විඝටනය වෙලා ඉන්නවා. දැන් පුතේ මෙන්න මෙහෙම වැඩක්. මෙතන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයෙන් කොටසක් පුතේ කොපර්ගේ පැත්තට ගමන් කරනවා. හරිද? කොපර්ගේ පැත්තට ගමන් කරනවා. හරිද? එතකොට වෙන්නේ මෙන්න මේ සන්නායකය හරහා ඉලෙක්ට්‍රෝන ටිකක් මේ පැත්තට ගමන් කරනවා. හරිද? එතකොටම පුතේ අපිට ගැලනෝමීටරේ පොඩි නිරීක්ෂණයක් පේනවා. ගැලනෝමීටරේ කටුව පුතේ පොඩ්ඩක් උත්ක්‍රමණය වෙනවා. පොඩ්ඩක් උත්ක්‍රමණය වෙනවා. පුතේ ගැලනෝමීටර කටුව උත්ක්‍රමණය වෙනවා කියන්නේ එතන හැදිලා තියෙනවා පුතේ මොකක්ද? ධාරාවක් හැදිලා තියෙනවා. අපි දන්නවා සන්නායකයක් ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරා නම් පුතේ එතන විද්‍යුත් ධාරාවක් හට ගන්නවා. පුතේ මෙන්න මේ ඍණාග්‍රේ මෙන්න මේ පැත්තේ ඉඳලා මේ පැත්තේ මේවට ගියේ ඔන්න ඔය ගලපු ධාරාවට කියන පුතේ මොන ධාරාව කියලාද? ඉලෙක්ට්‍රොනික ධාරාව කියලා. හරිද? ඉලෙක්ට්‍රොනික ධාරාව කියලා කියනවා. එතකොට පුතේ මේ බලන්නකෝ මෙතන හදපු ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරා. එතකොට මෙන්න මෙතන පුතේ දැන් මෙන්න මේ 2H+ තියෙනවනේ 2H+ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ලගෙන පුතේ මෙතනින් වායුවක් විදිහට පිට වෙලා යනවා. හරිද? එහෙනම් මොකක්ද උනේ? මෙන්න මේ 2H+ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ලගත්තා වායුවක් විදිහට පිට වෙලා ගියා. මොන වායුවද පිට වෙලා යන්නේ? හයිඩ්‍රජන් විදියට. H2 වායුව විදිහට පිට වෙලා යනවා. පුතේ මෙන්න මේ රතු පෑනේ ලියලා තියෙන ප්‍රතික්‍රියා වලට කියනවා අර්ධ ප්‍රතික්‍රියා කියලා. හරිද? right. ඔන්න දැන් ඔයා මේ පාඩමේ බහුතර කොටසක් දන්නවා. බහුතර කොටසක් දන්නවා. පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩියෙන් තිබ්බේ. හරිද? එයා හදපු ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් මෙයා ගත්තේ. එහෙනම් එයා හොරෙන් ගත්තේ පුතේ. මෙයාට කියන්නේ නැතුව හොරෙන් ගත්තා. එහෙනම් පුතේ හොරෙන් ගත්තනේ. හොඳ වැඩක්ද කැත වැඩක්ද එයා කරේ? කැත වැඩක්. කැත වැඩක්. එහෙනම් මෙයා පුතේ අපේ කැතෝඩය කැත වැඩ කරපු එයා කැතෝඩය කියලා අපි හඳුන්වනවා. හරිද? එහෙනම් අනිත් එක්කෙනා කවුද? එයා පුතේ ඇනෝඩය. ඇනෝඩය. හරිද? පුතේ අපි දන්නවා කෝෂක තියෙනවා අග්‍ර දෙකක්. මොකක්ද අග්‍ර දෙක? ධනාග්‍රය සහ ඍණාග්‍රය. ඉලෙක්ට්‍රෝන වැඩිපු පැත්ත අපි කියන පුතේ ඍණ අග්‍රය. එහෙනම් මේකේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තිබ්බ පුතේ මේ පැත්තේනේ. එහෙනම් එයා තමයි
ඍණ අග්‍රය වෙන්නේ. එහෙනම් ඊට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන අඩු පැත්ත ඒ පැත්ත අපි කියනවා ධනාග්‍රය කියලා. ධනාග්‍රය. හරිද? right. ඊට පස්සේ මොකක්ද තව ඉන්නේ? මෙන්න මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරානේ පුතේ. ඉලෙක්ට්‍රෝන පිට කරා නම් එතන සිද්ධ වුණේ පුතේ ඔක්සිහරණයක්ද ඔක්සිකරණයක්ද? ඔව් ඔක්සිකරණයක්. අන්න right. ඔක්සිකරණයක්. මෙතන වෙන්නේ නම් ඔක්සිකරණය. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. එහෙනම් මෙයා කරේ ඔක්සිහරණයක්. ඔක්සිහරණයක්. හරි නේද? තාමත් පාඩම ඉවර නෑ. අන්තිම ඩිංගිත් යන්නේ. හරිද පුතේ? දැන් මෙන්න මේ කියා හිතමු අපේ පළවෙනි අර්ධ ප්‍රතික්‍රියා කියලා. මෙයා අපි හිතමු අපේ දෙවෙනි අර්ධ ප්‍රතික්‍රියා කියලා. ඔන්න ඔය දෙකේ ප්‍රතික්‍රියක සහ ඵල අපි එකතු කරලා මෙහෙම ලියමු. හරිද? මෙයාගේ ප්‍රතික්‍රියක වෙන්නේ සිංක්. හරිද? මේ කියන්නේ එක අර්ධ ප්‍රතික්‍රියාවයි දෙක අර්ධ ප්‍රතික්‍රියාවයි එකතු කරලා ලියන්නේ. හරි? මෙයාගේ සිංක් ප්‍රතික්‍රියාව කියනවා මෙතන ඉන්නවා 2i plus ඊට පස්සේ 2i ඉලෙක්ට්‍රෝන හැදෙනවා පුතේ මෙතනින් සිංක් ධන 2i න ඒ වගේම 2i ඉලෙක්ට්‍රෝන ඒ වගේම H2 පුතේ මෙතනින් පිට කරපු දෙන්නම නේද මෙතනින් අරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් කපලා දාන්න පුළුවන්. එහෙනම් මෙතනින් හැදෙනවා පුතේ සිංක් ධන 2i H plus සිංක් ධන 2i ධන H2. හරිද? මෙන්න මේක හදාගත්ත මේකට කියනවා පුතේ තුලිත කෝෂ ප්‍රතික්‍රියා කියලා. තුලිත කෝෂ ප්‍රතික්‍රියා කියලා කියනවා. හරි නේද? right. දැන් යම් පුතේ පාඩම් ඉවරයි. දැන් අපි යමු පොඩ්ඩක් ආයෙසරයක් මේක මතක් කරගන්න. පුතේ සිංක් එයා සක්‍රියතා ශ්‍රේණියේ උඩින් හිටියේ. උඩින් ඉඳලා එයා හැදුව සිංක් ධන 2i න. සිංක් ධන 2i හදලා එයා විද්‍යුත් විච්ඡේද එකතු වෙනකොට ඉලෙක්ට්‍රෝන ජල බීතික නිසා එයා ගිහිලා ඉහළින් තැම්පත් වෙලා හිටියා. එයා පුතේ හද මේව කරද්දී මෙන්න මේ සන්නායකය හරහා කෝප පැත්තට ගමන් කරා. හරිද? කෝප පැත්තට ගමන් කරා. අතට සිංක් ධන 2i න හදලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. මෙයාගේ දිනුනේ මෙන්න මේ ජලීය ද්‍රාවණය විකරණය වෙලා H+ 2H+ ආවා. එයා පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ලගෙන හයිඩ්‍රජන් වායු විදිහට පිට වෙලා ගියා. හරිද? ඔන්න ඔක අපේ අර්ධ ප්‍රතික්‍රියා දෙක. පුතේ මෙයාගේදී මම ලේසියෙන් මතක තියාගන්න කිව්වේ මෙයා ඉලෙක්ට්‍රෝන දෙයක් මෙයාගෙන් ඉස්සුවනේ හොරකම් කරානේ. හොරකම් කරන්නේ කැත වැඩක්නේ. කැත වැඩක් කරපු එක කැතෝඩය කියලා අපි ලේසියෙන් මතක තියාගන්නවා. හරිද? නැත්නම් ඔක මෙහෙමයි ඇත්තම වෙන්නේ. මෙන්න මේ ශක්තියතා ශ්‍රේණියේ ඉහළින් කට්ටිය ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරන කට්ටිය පුතේ ඇනෝඩය, ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කට්ටිය කැතෝඩය. හරිද? පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඒක නිසා එයා ඍණාග්‍රය. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා සාපේක්ෂව අඩුයි. ඒක නිසා එයා ධනාග්‍රය කියලා අපි හඳුන්වනවා. හරිද? මෙන්න මේකදී අපේ ඉලෙක්ට්‍රෝන පිට කරපු කෙනා ඔක්සිකරණයක් සිද්ධ කරා. හරිද? ඉලෙක්ට්‍රෝන ලබා ගත්ත කෙනා ඔක්සිහරණයක් සිද්ධ කරේ. හරි නේද? ඊට පස්සේ මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියා එකතු කරලා හදාගත්ත එක්කෙනාට අපි කිව්වා කෝෂ ප්‍රතික්‍රියා කියලා. කෝෂ ප්‍රතික්‍රියා කියලා කිව්වා. හරිද? ඔන්න ඔය ටික ඔයාලට පුළුවන් නම් පුතේ මේ පාඩම් පුළුවන්. ඒ වගේම තමයි අමතකුණා කියන්න පුතේ මෙන්න මේ පරීක්ෂණය සිද්ධ කරද්දී පොඩි නිරීක්ෂණ ටිකක් අපිට හම්බ වෙනවා. මොනවද නිරීක්ෂණ ටික? අපිට මෙන්න මේ සිංක් අග්‍රෙන් සිංක් ධන 2i න හද එළියට යනකොට ඉලෙක්ට්‍රෝන පිට වෙනානේ. අන්න ඒක නිසා පුතේ මෙන්න මේ සිංක් අග්‍රය ක්‍රමයෙන් ෂය වෙනවා. ඒ කියන්නේ ක්‍රමයෙන් දිය වෙලා යනවා. හරිද? ක්‍රමයෙන් දිය වෙලා යනවා. ඒ වගේම තමයි මෙතනදී පුතේ මෙන්න මේ 2H+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන වායුවක් ඉදිරි පිට වුණානේ. එතකොට මෙන්න මේ කැතෝඩය ගාවින් පුතේ වායු බුබුලු පිට වෙනවා. වායු බුබුලු පිට වෙනවා. ඒ වගේම තමයි පරීක්ෂණ ඇටම පොඩ්ඩක් රත් වෙනවා වගේ අපිට දැනෙනවා. රත් වෙනවා වගේ අපිට පොඩ්ඩක් දැනෙනවා. ඔන්න නිරීක්ෂණ තුන වගේම තව නිරීක්ෂණයක් තිබු පුතේ මෙතන ගැල්වනෝමීටරයේ කටුඋත්ක්‍රමණය වුණා. හරි. ඔන්න පාඩම ඔයාට මම කියලා දුන්නා. පුතේ මේකදී විභාගයෙන් අහන්න පුළුවන් කොටස් මොනවද? පුතේ අපෙන් අහනවා විභාගයේ සමහර කාලවලදී ඇනෝඩය වන්නේ කුමක්ද? ඇනෝඩය වන්නේ කුමක්ද?
පුතේ ඇනෝඩය කියන්නේ ශක්තිතා ශ්‍රේණිය ඉහළින් මිදගෙන ඉලෙක්ට්‍රෝන නැත්නම් ධන අයන හදන කට්ටිය තමයි ඇනෝඩය කියලා හඳුන්වන්නේ. හරිද? ඊට පස්සේ අහනවා ඇනෝඩයේ සිදුවන ප්‍රතික්‍රියා හඳුන්වන නම. පුතේ එතන වෙන්නේ ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මෙතන ගැල්වනෝමීටරය වෙනුවට භාවිතා කළ හැකි වෙනත් උපකරණයක් නම් කරන්න. පුතේ අපිට මෙතන බල්බයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඇමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. මිලි ඇමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි අහන්නේ මෙහෙම. ඇයි ගැල්වනෝමීටරයක්ම පාවිච්චි කරේ? ගැල්වනෝමීටරයක් පාවිච්චි කරේ පුතේ අපි දන්නවා. මැද බිඳු ගැල්වනෝමීටරේ පුතේ කටුවමල් තියෙන්නේ. එතකොට ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් ධාරාව ගන්න දිශාව මොකක්ද කියලා. ඒ වගේම ධාරාවේ ප්‍රමාණය මැනගන්නත් පුළුවන් නිසා තමයි අපි ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරේ. රයිට් පුතේ. එහෙනම් ඔයාට මේක පළවෙනි සැරෙන් තේරුම් නැත්නම් තව සැරයක් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා පස්සේ ඔයාට මේක ලේසියෙන් කොට දාගන්න පුළුවන්. මොකද මේ කොටස ගොඩක් අවුරුදුවලදී අපෙන් අහපු ප්‍රශ්න කොටසක්. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම මේක පුරුදු වෙලා හොඳට යන්න. එතකොට ඔයාට එක්සෑම් එකේ අහන ප්‍රශ්නය ගොඩක් පහසුවෙන් ලියලා දාන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතන වීඩියෝ තේරෙන්නේ ඇති කියලා. වීඩියෝ එක වටන ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ගිහින් එන්න බුදු සරණයි සියලු දෙනාට.